बाबा मेरे ना करते हो क्या जाने ඔය කකුල අල්ලන අර කවුරු හරි ලියෙන් තද කරන කකුල ඒ කකුල තද කරන ලියකින් අරගේ කකුල මෙන්න පැවුණා ඔව් නෑ ඌ තද කරොත් එහෙම අපි අකමා බෑක් එක මෙතන දාන්න අනිත් ඒ ගුලි ගහිලක් දැන් නැති අනේ යටින් ඔන්න මෙන්න පස්සේ අරන් එන්න දැක්කේ හරි හරි අන්නේ අට අරන් ඉන්නේ පයින්න බලාගෙන ඉන්නේ
ඔය ඉන්නේ. දාලා යන්න දැන්. යන්න කරන් යන්න. මම ගන්න කුල තියෙන්නේ බෙල්ල ගාව. මෙහෙන් අකුලන්නේ බමාරන්න. කොහොම කටපතේ ඇදෙන හැටි මොනේ නෝ බල්ලා එළියට එන. මුදෙන් නක් කරගන්න අක්ලගන්න. පව් අප්පා. aku nanya ඒගොල්ලන්ගේ ගිලින්න දෝව නෑ kamera keren itu kan ini agak ini මාධ්‍ය වේදිකේ කියලා අනුරාධ මහත්තයා කරන සේවාවක් සෙල්ලම් නැහැ. මේ උදේ පාන්දර මේ වෙන්දට පවුරු ගාන බල්ලා. අද මේ පවුරු ගාපලෙත් හින්න බැලුවේ මේ ඇවිල්ලා. බලනකොට මේ කළු කුලියක් වගේ පෙවුනා. බල්ලා ඊට පස්සේ ඇවිල්ලා ටෝච් එක ගහලා බලනකොට මේ බලව මේව කරගෙන ඔතාගෙන ඊට පස්සේ තමයි මම නංගිට කතා කරලා කිව්වා මේ පොලයක් අරන් කිව්වා මේ බල් ඔතාගෙන මේ පොඩ්ඩක් එන්නේ කියලා. ඊට පස්සේ තමයි කට්ටිය ආවේ. මීට කල්ලොත් මේ කුකුළු හේම ගොඩක් ගිලලා තියෙනවා මේ හරියේ. හරි. දැන් මේ මට දැන් මේ කෝල් කරා දැන් මේ නංගිලා මට කෝල් කරා මේ ඉවුරෙක් ඉන්නවා කියලා. දැන් මම මේ ස්ථානට ආවා. ආවට දැන් මේ සතා ඇත්තටම මම වනජීවිකට දැන් දෙපාරක් උදේ පාන්දර කෝල් කරා මේ තවත් එක්කෙනෙක් කෝල් කරලා තිනවා වනජීවියකේ මහත්තුරුන්ට ඒ සේවාව නිසියාකාර කිරීම සඳහා ප්‍රවාහන පාසුකම් නැහැලු. තියෙන වාහනේ කැඩිලාලු. හික්කඩිය වනජීවි කාර්යාලය කල්තර පැත්තේ දිස්ත්‍රික්ක පැත්තෙත් ඒව බලන්න ඕනේ. මේ ගාල් දිස්ත්‍රික්කේ දේවලුත් බලන්න ඕනේ. එතකොට ඒ ඉතුමල්ලාට එතකොට දිස්ත්‍රික්ක දෙක වැඩ කරන්න එක වාහනයක්කුත් මදි. වාහන දෙකක්වත් අඩුම ගානේ තියෙනවා දෙපැත්තට යන්නේ. ඉතින් මේ වගේ දැන් හදිස්සි අවස්ථාවක මේ පිඹුරෙක් ඉන්නවා කියන්නේ මිනිස්සෙක් ගිල්ලත් ඔච්චර හදිස්සියට කියන්න බෑනේ ජීවිතනේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ. ඒතකොට සත්තුන්ගේ ජීවිත මිනිස්සුන්ගේ ජීවිත. විශේෂයෙන්ම මේ රජයේ පැත්තෙන් මේකට මීට වඩා වනජීවි ඇමතුමා සහ ජනාධිපතිතුමාට මම මේ ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම මේ බහුකාර්ය කරන මේ කාර්යය දැන් බහුකාර්යයක් බවට පත් වෙලානේ වනජීවි හික්කඩිය වනජීවියකට දැන් මේ විදිහට කීගොල්ලෙක් කතා කරනවනේ. ඒ කතා කරනකොට මේ මහත්තුරුන්ට ඒ සේවාව අකුරට ඉෂ්ට කරගන්න විදියක් නැහැ. මේ මහත්තුරුන්ට වාහනයක් නැහැ ප්‍රාණ වාස ගන්න නැතුව. මේ වනජීවියකට ඔබතුමාලාට පුළුවන් නම් මේක ලබාලා දෙන්න. ඒක තමයි වැදගත්ම දේ. නැත්තම් මේ මහ ජනතාවත් අසරණ වෙනවා. මේ ජීවිනුත් අසරණ වෙනවා. ඒ ගැන කල්පනා කරලා බෙහෙවින් විය යුතු කාරණාවක් තමයි අපේ මේ හික්කඩුවේ වනජීවි දෙපාර්තමේන්තුවට වාහනයක් නැති එක වාහන දෙකක් අනිවාර්යයෙන්ම තිබිය යුතු. නැත්තම් ඒ අය
කොහොමද යන්නේ? එක වෙලාවකට කතා කරොත් එක පැත්තක ගෝණෙක්, එක පැත්තක මේ පිඹුරෙක් හරි මොන හරි වෙන සතෙක්. එතකොට ඒ අයට යන්න බෑනේ. ඒ මහත්තු කොච්චර අසරණ වෙනව බලන්න. එතකොට ඒගොල්ලන්ගේ රාජකාරිය නොපිරියලා ඉෂ්ට සිද්ධ කරන්න අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ වාහනයක්. එතකොට වාහනයක් වනජීවී මෙතුමා මේක ලබලා මේ හොඳට හොදාකාර බලලා මේක අපේ වනජීවී කාර්යාලයට වාහනයක් ගෙනත් දෙන්න වාහනයක් ලබා දෙන්න නැත්නම් මේ මහ ජනතාවත් අසරණ වෙනවා ඒ සතුත් අසරණ වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඒ කටයුත්තට පිට වෙන්න නැත්නම් අර අපි ඉස්සර කතා කරා වගේ 1990 හැමතැනම තියෙනවනේ. දැන් මේකට ඒ කටයුත්ත නොකරොත් සතුන් මැරෙනවා මිනිස්සුත් මැරෙනවා අනතුරක්. මේක වනජීවියෙක් ගැන වනජීවියෙක් විශේෂයෙන්ම ඒ අය අසරණ නොවන විදියට මහ ජනතාවත් අසරණ නොවන විදියට මේ කටයුත්ත කරොත් බොහොම උතුම්.